අයිබෝවන් සුබ දවසක්. හැමදාමත් ඔබට අලුත් පොතක් හඳුන්වලා දෙන ලේඛක ලේඛිකාවන් ඔබට සමීප කරවන මින්සර පොත් මැදුරේ ප්‍රකාශන ආයතනයේ විසින් මෙහෙවන මින්සර පන්හිඳ වැඩසටහන සමගයි අපි මේ එකතු වෙන්නේ. ඉතින් අද වැඩසටහනේ හරිම නැවුම් සුවඳක් මට දැනෙනවා කිව්වොත් මොකද හිතන්නේ? ඒ මොකද දන්නවද? අපි මේ ඉන්නේ සාහිත්‍ය මාසෙ. ඉතින් සාහිත්‍ය මාසය කියන්නේ පොත්වලට ආදරය කරන අපි ඔයාලා වගේ අයට හරිම නැවුම් අත්දැකීමක් දෙන මාසයක්. ඉතින් මින්සර පොත් මැදුරෙනුත් මේ සාහිත්‍ය මාසය වෙනුවෙන් ඔබ වෙනුවෙන් විශාල පොත් සංඛ්‍යාවක් එළි දක්වමින් සිටිනවා. ඉතින් ඒ එළි දක්වන පොත් අතරින් හරිම ලස්සන ආදර කතාවක් තමයි අපි අද ඔයාලට හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මම කියවනේ මේ නැවුම් අත්දැකීමක් හරි නැවුම් සුවඳක් තියෙනවා කියලා. අර කියන්නේ උණු උණුවේ අපිට හම්බ වෙන පොත් කියලා. ඉතින් ඒ වගේ පොතක් තමයි මේක. කොටින්ම කියනවා නම් ලේඛිකාවත් මේ පොත දකින්න බෑ. ඉතින් ඒ නිසා තමයි කිව්වේ නැවුම් සුවඳක් තියෙන වැඩසටහනක් කියලා. ඉතින් මින්සර ආයතනයෙන් මේ සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රකාශනයටපත් කරපු ලස්සනම ලස්සන ආදර කතාවක් ආකේෂ් සහ රූත් කියන්නේ. ඉතින් මේ ආදර කතාව ටිකක් වෙනස් විදිහේ පොතක්. මේ නවකතා කියවන්න කැමති. ඔයාලා අපි කැමතිනේ වෙනස් විදිහේ අත්දැකීම් වලට. ඉතින් කොහොමද මේ ආදර කතාව අනිත් කතා වලින් වෙනස් වෙන්නේ? අහලා තියෙනවද ආදරය කියන්නේ විශ්ව භාෂාවක් කියලා? ඉතින් මේ ආදර කතාවත් විශ්වයත් එක්ක සම්බන්ධ වෙන ආදර කතාවක්. විශ්වයත් එක්ක සම්බන්ධ වෙනවා කියවම කුතුහලයක් ඇති වෙනවා නේද? අපි දැනගමු අපේ ලේඛිකාවගෙන්ම කොහොමද මේක විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්නේ? මේක මොන වගේ කතාවක්ද කියන එක. ඇයව හඳුනගමු. ඇය දිලුම් නිරෝෂිනීද කොස්තා. අයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් දිලුම් අක්කේ මම දැක්කා මීට කලින් නවකතා, කෙටි කතා, ඒ වගේම කාව්‍ය සංග්‍රහ ගොඩක් එළි දක්වලා තියෙනවා. ඉතින් බොහොම කෙටියෙන් අපිට මුලින්ම කියන්න කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කියන එකත් ඔයා ගැන පොඩි හැඳින්වීමකුත්. මෙහෙමයි. පුංචි කාලේ ඉඳන්ම අපේ ගෙදර තිබ්බේ පොත්පත් කියවන්න අපි හුරු කරන පරිසරයක්. මොකද මගේ අම්මා තාත්තා දෙන්නම පොත්පත් කියවීමට පුරුදු වෙලා හිටපු අය. අපේ පුංචි පුස්තකාලයක් තිබ්බා. ඒක එහින්දා මම පොඩි කාලේ කියවන්න පුළුවන් වෙච්ච කාලේ ඉඳන්ම වයස මට්ටම බැලුවේ නෑ. අර ගෙදර තිබ්බ පුස්තකාලේ තමයි පරිහරණය කරේ. එතකොට තාත්තා වැඩ කරපු ආයතනයෙන් හැමදාම මට පුස්තකාලේ පොත් අරන් ගෙන්න පුරුදු වෙලා හිටියා පොත් බලන්න. එතකොට අම්මටයි තාත්තටයි දෙන්නටම ලිවීම හැකියාව තිබ්බා. එතකොට ඒ ආభాෂය මටයි නංගිටයි දෙන්නටම හම්බුණා. ඒ වුණාට ඉතින් පොත් ලියන්න පෙළඹුණේ මම. මම පොත් ලිවීම ආරම්භ කරේ මීට අවුරුදු 20කට විතර 22කට කලින්. මගේ පළවෙනිම පොත ඉන්දුවර සිහින ඒක මම පළ කරේ 2007 දී. ඇත්තම කියනවා නම් දැන් අවුරුදු 20 ගානක් ඉස්සරහට ඇවිල්ලා බලද්දී 2007 පොතක් පළ කරගන්නවා කියන එක චුට්ටක් අභියෝගාත්මක දෙයක්. ඔව්. ඒ කියන්නේ පළවෙනි පොතක් කෙනෙක් බාර ගන්න ඇත්තටම ප්‍රකාශක බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඔව්. ඉතින් පළවෙනි පොත මම කතෘ ප්‍රකාශනයක් විදිහට කරේ. ඉන්දුවර සිහින. එතකොට මේ පොතට මට හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. ඒකෙන් ලැබුණ ධෛර්යයත් එක්ක මම ඊට පස්සේ නවකතා 12ක් රචනා කරා. ආකේත් සහ රූත් කියන්නේ මගේ 13 වෙනි නවකතාව. ඒ අතර වාරයේදී මම පුවත්පත් වලට කෙටි කතා ලිවීම, කවි ලිවීම ආදී දිගටම කරගෙන ගියා. ඊට පස්සේ තමයි මම මේ ආකේත් සහ රූත් 13 වෙනි නවකතාව විදිහට මේ ඉදිරිපත් කරා. ඔව්. දැන් සෑහෙන කාලයක් බලාගෙන ඉඳලා මේකේ විශේෂ يعني මේකේ තියෙන නංගන් මේ හැම දෙයක්ම මේ හරිම වෙනස් කියලා මට හිතෙනවා මේක කතා කරද්දී. අර අපි ඉස්සලා කිව්වනේ මේක මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන ආදර කතාවක් කියලා. ඉතින් මේ කොහොමද මේ වගේ කතාවක් ලියන්න මේ පිටසක්වල කතාවක්
ඒ වගේ දෙයක් ලියන්න කොහොමද මේ අදහසක් ආවේ? මොන වගේ දෙයක්ද පාදක වුනේ මේ වගේ පොතකට? ඇත්තටම මගේ හැකියාව මම තේරුම් ගත්ත විදිහට එතකොට අනිත් අයගෙන් ලැබිච්ච ප්‍රතිචාර පාඨකයන්ගෙන් ලැබිච්ච ප්‍රතිචාර අනුව මම තේරුම් ගත්ත ගොඩක් වෙලාවට මට තාත්වික නවකතා ලියනට වඩා ප්‍රබන්ධ ලියීමේ හැකියාව තියෙනවා කියලා. මොකද මට සීමාවක් නැතුව ඕන පරාසයකට ගිහිල්ලා ප්‍රබන්ධයක් ලියන්න පුළුවන්. එතකොට දැන් පහුගිය කාලේ මේ ලෝකේ පුරා පැතිරලා ගිය කොවිඩ් වෛරසයත් එක්කම මිනිස්සුන්ගේ හිතේ නොයෙක් ප්‍රශ්න පැන නැගුණා මේ වෛරසය කොහොම එන්නේ නැද්ද එක එක මතිමතාන්තර තිබ්බනේ. එතකොට මම උපකල්පනය කරා මේක සමහර විට වෙන ග්‍රහ ලෝකෙකින් ඇවිල්ලා මේකට ඒක ඇත්තටම විද්‍යාත්මක පදනමක් නැහැ මගේ මේ ප්‍රබන්ධ මනසත් එක්ක පරිකල්පන මනසත් එක්ක ආපු අදහසක්. ඒක හින්දා මම ඒකත් සම්බන්ධ කරලා ආදර කතාවල් ලියන්න හිතුවා. සාමාන්‍යයෙන් මොකද මගේ නවකතා සියල්ලම පදනම් වෙලා තියෙන ආදරේ මත. ඉතින් මේ නවකතාවේදීත් ඒකෙන් බැහැර වෙන්න මට බැරි වුණා. ඒක තමයි මම ආකෙත් සහ රූත් ලිව්වේ. ආකෙත් සහ රූත් කියන්නේ මේ කතාවේ තියෙන ප්‍රධාන චරිත දෙකේ නම් වලින් තමයි මම පොතේ නම යෙදුවේ. මේ නවකතාවේ කියන්නේ අපිට සමීප මේක පිටසක්වල කියලා කිව්වට අපිට සමීප දේවල් ගොඩක් රජවරු කුමාරයෝ කුමාරිකාවෝ ඒ වගේ මේ ලෝකේ අපිට දකින්න ලැබෙන ගොඩාක් දේවල් සම්බන්ධ කරලා නමුත් වෙනත් අත්දැකීමක් එක්ක. මට හිතුණා දැන් ගොඩක් කියන්නේ හැමෝම ලියන විදිහට වඩා චුට්ටක් වෙනස් විදිහකට ලියන්න ඕනේ කියලා. ඒක තමයි මම චුට්ටක් අතීතයට ගියේ. එතකොට අපිට වර්තමානයට වඩා ගොඩක් පරිසර වර්ණනා යොදා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. අනිත් එක අලුත් අත්දැකීමක් පාඨකයාට. කතාව ගැන මම කෙටියෙන් පොඩි හැඳින්වීමක් කරනවා නම් ඔව් අපි පාඨකයන්ට කුතුහලයේ තියලා අපි පොඩි හැඳින්වීමක් කරමු. ඒක තමයි. ඇත්තටම මේකේ ආකේත් කියන්නේ වහල් තරුණියක්. එතකොට එයාගේ හිතේ ආදරයක් ඇති වෙනවා තරුණෙක් වෙනුවෙන්. හැබැයි ඒක පාර්ශවීය ආදරයක්. කතාව ගලාගෙන යන ඒක පාර්ශවීය ආදරයක් විදිහට. එතකොට ඒ අතර ඒ තරුණයා කියන්නේ ටිකක් අසාමාන්‍ය හැකියාවන් තියෙන කාරුණික හදවතක් තියෙන පුද්ගලයෙක්. එතකොට මේ දෙන්නගේ ආදර කතාව ගලාගෙන යන්නෙම බලතණ්හාව වෙනුවෙන් සටන් වදින පිරිසක්. ඒ වගේම තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් සටන් වදින පිරිසක්. ඒ කතාත් මැද්දෙන් එතකොට වසංගතයක් විදිහට වසංගතයක් ලෝක ව්‍යාප්ත වෙද්දී මිනිසුන්ගේ මානසික ගතිගුණ සමහර මනුස්සකම් යටපත් වෙන විදිහයි තවත් කෙනෙකුගේ සමහර මනුස්සකම් ඉස්මතු වෙන විදිහයි ඒවත් එක්කම ඒවා මැදින් තමයි මේ ආදර කතාව ගලාගෙන යන්නේ. ඉතින් ඊටු ටික පාඨකයට බාරයි. ඉතින් අපි ආරාධනා කරමු මේ නවකතාවලට ආදරය කරන පාඨකයන්ට මේ පොත මින්සර ආයතනෙන් අලුතින්ම එකතු කරපු පොතක්. මේක අරගෙන කියවන්න, ඒ වගේම සම්බන්ධ වෙන්න අපේ Facebook පිටුව හරහා, ඒ වගේම YouTube නාලිකාව හරහා මේ පොත ගැන ගුණ දොස් ඔබට දැනෙන දේ අපිට කියන්න. ආදරෙන් බාර ගන්නවා. එහෙම නේද? එහෙම. ඇත්තටම පාඨක ප්‍රතිචාර තමයි අපිව දිරිමත් කරන්නේ තවත් නවකතාවල් ලිවීම සඳහා. ඉතින් මේ පොත අලුතෙන්ම දකින්නකොට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? විශේෂයක් කියන්න තියනවා නම් අවස්ථාව ඔබට. ඔව් ඇත්තටම පොතක් කියන්නේ ලේඛකයෙකුට තමන්ගේ දරුවෙක් වගේ. ඉතින් ඇත්තටම පොතක් දකිනකොට ඒක අර කියලා නිම කරන්න බැරි සතුටක් දැනෙනවා. අපිට තවත් බොහොමයක් දේ තියෙනවා මේ පොත ගැන කතා කරන්න, ඒ වගේම මේ ලේඛිකාව ගැන කතා කරන්න. සුළු විරාමයකින් අනතුරුව නැවත හමු වෙමු. පොත්විරුණු ලෝකයක අතරමං වෙන්න ඔබත් කැමතිද? හොඳම දේ දරුවන්ට ලබා දෙන්න කැමති ඔබට අවශ්‍ය සියලුම පාසල් උපකරණ ප්‍රකාශකයින්ගේ කතුවරුන්ගේ පොත් පරිවර්තන දැන් එකම තැනකින්. නිදහසේ අධ්‍යාපන කටයුතුවල නියැලෙන්න වගේම පොත්වලට ආදරය කරන ඔබ වෙනුවෙන් පොත් කියවීම සහ පොත් හුවමාරු ක්‍රමයක් දැන් මින්සර වෙතින්.
ඉතින් මේ අලුත් අත්දැකීම විඳගන්න ඔබත් අදම මින්සර වෙතට පියනගන්න. අපගේ දිවයින පුරා ශාඛාවන් ගම්පහ, කඩවත, මීගමුව, කළුතර, කුලියාපිටිය සහ බොරලැස්ගමුවේදී දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. නැවතත් විරාමෙන් අනතුරුව දිලුම් නිරෝෂනිද කොස්තා ලේඛිකාව සමග ආකේත් සහ රූත් ගැන කතා කරන්නයි සූදානම. ඉතින් අක්කි අපිට කියන්න ආපහු මේ මම දැක්ක මේ ලියලා තියෙන නවකතා හැම දෙයක්ම මේ ආදරෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඇයි මේ ආදර කතාම ලියන්න හේතු උනේ? ඒකට ප්‍රධානම හේතුවක් උනේ පහුගිය වසර 20ක 25ක විතර කාලයේ ඉඳන් මට දැනෙච්ච ආකාරයට අපේ වර්තමාන තරුණ පරම්පරාව ආදරය දකින්න වෙනස් විදියට. අර දැන් මීට අවුරුදු 20කට 25කට ඈත අතීතයට ගිහිල්ලා අපි බලනකොට අපි ආදරය දැක බොහොම සුන්දර දෙයක්. එතකොට පරාර්ථගාමී හැඟීමක්. ඒ වගේ අදහස් එක තමයි අපි ඇත්තටම මේ ආදරය ගැන දැක්කේ. ඒ වුණාට මේ දියුණු වෙන සමාජයත් එක්ක මට හිතෙනවා බහුතරයක් තරුණ පරම්පරාව ආදරය ගැන දකින්නේ ඇත්තටම පීතුරු ආදරයක් විදිහට නෙමෙයි කියන එක. ඒක හින්දා මට මගේ පොත්වලින් හැමදාම මම ගොඩක් වෙලාට ආදරයට මුල් තැන දුන්නේ. මට කියන්න අවශ්‍ය වුණ ආදරය ගැන පරාර්ථකාමී හැඟීම. අනිත් එක අපි හැමතිස්සෙම අනිත් කෙනාගේ හැඟීම් වලට ගරු කරන්න ඕනේ. අනිත් කෙනාගේ හැඟීම් ගැන අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ. එතකොට ආදරය කියන්නේ ඇත්තටම ගෞරවය, විශ්වාසයත් එක්ක යන දෙයක්. ඒක හින්දා හැම වෙලාවෙම තවත් කෙනෙකුගේ හිත රිද්දන්නේ නැතුව අපි මේ ගෙවන ජීවිත කාලය බොහොම සමහරට කෙටි වෙන්නත් පුළුවන්. මේ ගෙවන ජීවිත කාලය එකිනෙකාට ආදරය කරගෙන එකිනෙකාට ආදරය කරන ලෝකයක් බිහි කරන අරුණින් තමයි මම උත්සාහය සාර්ථක නැද්ද කියන දන්නේ නැහැ. බොහොම වටින උත්සාහයක් ඇත්ත. ඒ කියන්නේ දැන් මේ පොත්වලින් මේ ලේඛක ලේඛිකාවන් මවන ලෝකයේ ඇතුලේ අපේ තරුණ පරම්පරාව ගොඩක් තරුණ පරම්පරාව වගේම අපි වුණත් ඒ කාලේ පොත්වලින් අපේ පරම්පරාව වුණත් ඒ කාලේ පොත්වලින් ලැබපු පන්නරයක් තියෙනවා. ඉතින් සමහර අය කියනවා මම අහලා තියෙනවා ආදරය කරන්න ඉගෙන ගත්ත අපේ සමහර පරණ ලේඛක ලේඛිකාවන්ගේ නම් කියලා කියනවා අපි ආදරය කරන්න ඉගෙන ගත්තේ මෙයාලගේ පොත්වලින් කියලා. ඉතින් එතකොට හරි වටිනවා දෙන්න ඕන ඒ පණිවිඩය හරි විදියට පොතක් ඇතුලේ දෙන එක. ඒ කතාව ඇතුලේ හොඳ පණිවිඩයක් දෙන එක හරි වටිනවා. ඉතින් මම හිතනවා ඒ දේ මුල් කරගෙන හරිම සාර්ථක උත්සාහයක් දරලා තියෙනවා මේ පොත්වලට. ඉතින් ඒක වටිනවා. ඔව් පොතක් කියන්නේ අපි හිතනවාට වැඩිය පොතකින් ලොකු බලපෑමක් කරන්න පුළුවන් පුද්ගලයන්ට. අපි පෑන අතර ගත්ත පළියටම ලියාගෙන ගිහිල්ලා බෑ. අපි කියවන අපි ලියන දෙයක් පාඨකයන්ගේ මනසට කියන්නේ මිනිස්සු ග්‍රහණය කරගන්න. එතකොට අපි ඒ ග්‍රහණය කරගන්න දේ ඇත්තටම ආදර්ශමත් දෙයක් වෙන්න ඕනේ. නම් වශයෙන් සඳහන් කරනවා නම් ඇත්තටම කරුණාසෙන් ජයලත් කියන්නේ මම කැමතිම ලේඛකේ. පිච්චමලින් පටන් ගත්තාම ගොළු හදවත ඒකෙන් පටන් අරන් කරුණාසෙන් ජයලත්. ඉතින් ඒවා කියවුවම අපිට බොහොම නියුණු හැඟීමක් තමයි හිතට දැනුනේ. ඒ කියන්නේ ආදරය කියන්නේ බොහෝ දුරට මානසික හැඟීමක්. ඉතින් මට දැන් සැකයක් තියෙනවා දැන් බිහින සමහර නවකතා අපි ඒ කාලේ දැකපු ආදරයට වඩා හාත්පසින්ම වෙනස් විදිහට. ඉතින් මට අවශ්‍ය වුණේ ආදරය කියන දේ ඇත්තම පිවිතුරු හැඟීමක් කියන අදහස පාඨකයන්ට දෙන්න. ඒකට පාඨකයෝ පොළඹවන්න. මොකද අකුරකින් කරන්න අකුරකින් අපි අකුරු එකතු කරලා ලියන පොතකින් සමාජයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. ඒ කරන බලපෑම යහපත් බලපෑමක් වෙන එක තමයි මගේ ප්‍රාර්ථනාව. අනිවාර්යයෙන්ම. තව අපේ ඉස්සරහ තියෙනවා මෑතකදී පළ කරපු කවි පොතක්. එහෙම නේද? ඉතින් මේක මේ පළවෙනි කවි පොතද? ඔව් දිනිය යුතුයද ප්‍රේමයක්. මේක මගේ පළවෙනි කවි පොත. අපි පොඩි විස්තරයක් කරමු මේ කවි පොත ගැන.
මේ කවි පොතෙත් ඇත්තටම කවි 50ක් ඇතුළත් වෙනවා. මේ ඔක්කොම ලියලා තියෙන්නේ ආදරය ගැන. එතකොට ඒකෙනුත් මම උත්සාහ කරේ ඇත්තටම නවකතා කියවන්නේ නැති කවි වලට ආදරය කරන පිරිසක් ඉන්නවානේ. ඒ පිරිස වෙනුවෙන් තමයි මම ආදරය ගැන මේ කවි පොත රචනා කරේ. බොහොම වටිනවා. බොහොම වටින අදහස් ඒ වගේම හරිම ලස්සන කතා බහක්. ඉතින් අපි කුතුහලය ඉතුරු කරනවා ආකෙත් සහ රූත් ගැන. පාඨක ඔබට ඒ වගේම මම ආරාධනා කරනවා මේ පොත මිලදී ගන්න කියවන්න. ඒ වගේම අපේ මින්සර පොත් මැදුරේ Facebook පිටුව හරහා YouTube නාලිකාව හරහා සම්බන්ධ වෙන්න ගුණදොස් ඉදිරිපත් කරන්න බොහොම ආදරෙන් අපි බාර ගන්නවා. එහෙම නේද? එහෙම. ඔව් ඇත්ත වශයෙන්ම පාඨකයන්ගේ අදහස් තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කාලය කතා කරන දේවල් බොහොමයක් ඇති. නමුත් කාල වේලාව හරිම සීමිතයි. ඔබගේ වටින කාල වේලාව වැය කරලා අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. අවසාන වශයෙන් මින්සර ආයතනයේ අධිපති මොරකඩ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම එකතු වෙලා ඔබට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා. ඔබලටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොරකඩ මහත්මයා ඇතුළු මේ කාර්ය මණ්ඩලයට. ඒ වගේම මට මේ ලබා දීපු අවස්ථාව ගැන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අයිබෝන්. ඉතින් තවත් ලස්සන පොතක් සමග ගෙවුණු කාල වේලාවක් අවසන් වුණා. රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. ඒ වගේම තවත් අලුත් වැඩසටහනකින් අලුත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. අයිබෝන්.